ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ පිළියන්දල අධ්‍යාපන කලාපේ YouTube ගුරුතුමී channelයට ඔබව සාදරයෙන් පිළිගන්නවා. මම ගල්කිස්ස බෞද්ධ පාලිකා විද්‍යාලයේ තක්ෂිලා නිරෝෂිකා ගුරුතුමිය. අද මම සාකච්ඡා කරන්නේ පහ ශ්‍රේණියේ මව්බස විෂයට අදාළව අවබෝධය කියන ප්‍රශ්නය පිළිබඳව. මේ ප්‍රශ්නය ශිෂ්‍යත්ව විභාගයේ දෙවන ප්‍රශ්න පත්‍රයේ අනිවාර්ය ප්‍රශ්නයක් ලෙසයි දුවේ පුතේ ඔබට ලැබෙන්නේ. එහෙනම් දුවේ පුතේ ආදරයෙන් ආරාධනා කරනවා පාඩමත් සමග රැඳී සිටින්න කියලා. ඔව් දුවේ පුතේ ඔබ දන්නවා ශිෂ්‍යත්ව විභාගයේදී ඔබට ලැබෙන දෙවන ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නය ඔබට ලැබෙන්නේ අවබෝධය ප්‍රශ්නයක් විදිහට. ඉතින් මේ අවබෝධය ප්‍රශ්නය ලැබිය හැකි ආකාර පිළිබඳව තමයි අද මම කතා කරන්නේ. ඒ සඳහා මම එක උදාහරණයක් ඔබට තෝරගත්තා. මේ ප්‍රශ්නය මතක තියාගත යුතුයි දුවේ පුතේ අනිවාර්ය ප්‍රශ්නයක්. ඒ වගේම තමයි ඉතා පැහැදිලිව සහ නිර්වුල් පිළිතුරු මේ සඳහා ලබා දිය යුතුයි. එහෙනම් දුවේ පුතේ මේ ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමේදී අපි සැලකිලිමත් විය යුතු කරුණු පිළිබඳවත් අපි මුලින්ම අවධානය යොමු කරමු. මේ ප්‍රශ්න අපිට ලැබෙන්න පුළුවන් දුවේ පුතේ ඡේදයක් හෝ පද්‍ය පන්තියක් සඳහා පිළිතුරු ලිවීමට. පසුගිය ප්‍රශ්න පත්‍ර දිහා අවධානය යොමු කිරීමේදී දුවේ පුතේ අපිට පේනවා ඡේදයක් හෝ පද්‍ය පන්තියක් තමයි ලබා දීලා තිබෙන්නේ මෙම ප්‍රශ්නය සඳහා. ඉතින් මේ ප්‍රශ්න සඳහා පිළිතුරු සැපයීමේදී දුවේ පුතේ අපි මුලින්ම ඒ ලබා දීලා තියෙන උපදෙස් ඉතා හොඳින් කියවිය යුතුයි. ඒ වගේම තමයි අපිට දෙවන පත්‍රය සඳහා හිමිවන පැය එකයි කාල තුලින් අවබෝධයේ ප්‍රශ්නයට සුදුසු කාලය වෙන් කර ගැනීමත් අපි කරන්න ඕනේ. එහෙනම් කාලය කළමනා කර ගැනීමත් දුවේ පුතේ මේ ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමේදී ඉතා වැදගත්. එහෙනම් දුවේ පුතේ අපි ඡේදයක් තෝරගෙන බලමු. මම මේ ඡේදය 4 ශ්‍රේණියේ ගුරු මාර්ගෝපදේශ සංග්‍රහයෙන් තෝරාගත් ඡේදයක්. පුතේ අපිට උඩින්ම කියලා තියෙනවා පහත ඡේදය හොඳින් කියවන්න. එහෙනම් පුංචි දුවේ පුතේ ඔබත් මා සමග කියවමු. නැගෙනහිර අහසේ හිරු පායාගෙන එන්නේ තවත් අලුත් දවසක් උදා කරමිනි. අද පාසල් නිවාඩු දිනයකි. මම උදෑසනම පිබිදී මිදුලට ආවෙමි. වතු සුදු ගස මලින් පිරී ඇත්තේ සුදු මල් වට්ටියක් ලෙසිනි. කඩුපුල් ගසේ ඊයේ රෑ පිපුණු මල පර වී ඇත. වෙනදාට ආච්චි ඒ රාත්‍රියේදීම පූජා කරයි. වත්ත පහළ ගස්වල කුරුල්ලන්ගේ කීචි බීචි නාදයෙන් මුළු පරිසරයම ප්‍රබෝධවත් වේ. තාත්තා උදැල්ලගෙන කුඹුරට යාමට සූදානම් වේ. අම්මා ලහි ලහියේ ආහාර සූදානම් කරන්නේ අද ඇයත් කුඹුරට යන නිසාය. හොඳයි දුවේ පුතේ ඔබත් මාත් සමගම කියවන්න ඇති. අපි බලමු මේ ඇසුරෙන් අපිට අහලා තියෙන ප්‍රශ්න මොනවද කියලා. ඔන්න ඡේදයත් සමග අහලා තියෙන ප්‍රශ්න ටික මම ඔබට ඉදිරිපත් කරනවා. හරි මෙහෙම තීද්දි අපිට අපහසුයි පුතේ පිළිතුරු සපයන්න. ඒක නිසා මම ප්‍රශ්නයෙන් ප්‍රශ්නය වෙන වෙනම ඔබට සාකච්ඡා කරන්නම්. මුලින්ම ඔන්න උපදෙස්. ප්‍රශ්නවලට පිළිතුරු ඡේදයෙන්ම තෝරාගෙන තිරි මත ලියන්න. ඔබට පේනවද මම මේ රතු පාටින් සඳහන් කරලා තියෙන එක? ඡේදයෙන්ම. එහෙනම් දුවේ පුතේ අපේ හිතේ තියෙන පිළිතුරු ලියන්න බෑ. ඡේදයේ සඳහන් පිළිතුර පමණයි අපිට මේ සඳහා ලිවිය යුතු වන්නේ. අපි බලමු. පළමු ප්‍රශ්නය. මෙහි සඳහන් ආකාරයට මුළු පරිසරයම ප්‍රබෝධවත් වන්නේ කුමක් නිසාද? අපිට මෙයට පිළිතුරු සැපීමට ඡේදය අවශ්‍යයි. වෙන්න ඡේදය. පරිසරයම ප්‍රබෝධවත් වෙන්නේ මොන අවස්ථාවේද? අපි බලමු දුවේ පුතේ. මේ බලන්න. වත්ත පහළ ගස්වල කුරුල්ලන්ගේ කීචි බීචි නාදයෙන් මුළු පරිසරයම ප්‍රබෝධවත් වේ. එහෙනම් පුතේ පිළිතුර මෙතන තියෙනවා. අපි මොකද්ද ලියන්න ඕනේ? කුරුල්ලන්ගේ කීචි බීචි නාදයෙන් කියලා. අපිට මෙතනදී තව වචන ඇතුළත් කරන්න බෑ දුවේ පුතේ. අපිට හිතුනොත් කුරුල්ලන්ගේ කීචි බීචි නාදය නිසා අන්න ඒ වගේ වචන ඇතුළත් කරන්න හොඳ නෑ. අපිට තිබ්බේ ඡේදයෙන්ම පිළිතුරු සපයන්න කියලා. එහෙනම් අපි පිළිතුරු විදිහට සටහන් කරනවා කුරුල්ලන්ගේ කීචි බීචි නාදයෙන් කියන එක. අපි ඊළඟ ප්‍රශ්නයට යමු. ඡේදයේ සඳහන් වන ඊයේ රෑ මල් පිපුණු ගස කුමක්ද?
ඔබට දැන් මතකයෙන්ම කියන්න පුළුවන් ඇති දුවේ පුතේ මොකද්ද ඊයේ රෑ මල් පිපිලා තිබ්බ ගස? ඔව් කඩුපොල් ගසේ ඊයේ රෑ පිපුණු මල. නේද? මොකද්ද එහෙනම් ගස විදිහට අපිට සඳහන් කරලා තියෙන්නේ? මම මෙතන ඔබට පෙන්වුම් කරලා තියෙනවා කොළ පාටින්. මොකද්ද පිළිතුර? කඩුපොල්. අපි නැවතත් කඩුපොල් ගසේ එහෙම ලියන්න අවශ්‍යතාවයක් නැහැ. කඩුපොල් කියන පිළිතුර ප්‍රමාණවත් පුතේ. හරි. තුන්වෙනි ප්‍රශ්නය. මෙහි ඒක වචන ස්ත්‍රීලිංග නාමපද දෙකක් සඳහන්ය. ඉන් එකක් ලියන්න. එහෙනම් ඡේදයේ තියෙනවලු ඒක වචනත් වන ස්ත්‍රීලිංගත් වන නාමපද දෙකක්. අපි බලමු කොහෙද තියෙන්නේ කියලා. අපිට මතකයි නේද? ස්ත්‍රීලිංග ගැහැණු පද. ආච්චි ගැන සඳහන් වුණා. ඒ වගේම තමයි අම්මා ගැනත් සඳහන් වුණා නේද? මේ තියෙන්නේ වෙනදාට ආච්චි ඒ රාත්‍රියේදීම පූජා කරයි. ඔන්න එහෙනම් ආච්චි ඉන්නවා. අපිට දෙකෙන් එකයි අහන්නේ. ආච්චි කියලා ලිව්වා නම් ඒක ප්‍රමාණවත්. ඒ වගේම තමයි අම්මා කියන පිළිතුරත් මෙතනට ප්‍රමාණවත් වෙනවා පුතේ. දෙකෙන් එකක් ලිව්වහම ඇති. මේ තියෙන්නේ පිළිතුර. අපි බලමු හතරවෙනි ප්‍රශ්නය. ඡේදයේ සඳහන් උත්තම පුරුෂ අතීත කාල ක්‍රියාපදය තෝරා ලියන්න. ඔබ පුරුෂ භේදය ඉගෙනගෙන ඇති පුතේ මීට පෙර. දන්නව නේද? උත්තම පුරුෂ, මධ්‍යම පුරුෂ සහ ප්‍රථම පුරුෂ ලෙස. ඒ වගේම තමයි අතීත කාල විය යුතුයි. උත්තම පුරුෂ උක්තයන් දෙකයි මම හෝ අපි. එසේනම් අවසන් විය යුතුයි වාක්‍යයක් මම සහ අපි වලින් ආරම්භ වුණාම මී නැත්නම් මු කියන අකුරේ. අපි බලමු අපේ ඡේදයේ ඒ වගේ වචනයක් සඳහන් වුණාද කියලා. ඔව් එක්තැනක් අපිට හම්බ වුණා. මම උදෑසනම පිබිදී මිදුලට ආවෙමි. මම උත්තම පුරුෂයයි. එහෙනම් අතීත කාල ක්‍රියාපදයේ ලෙස අපිට ගන්න පුළුවන් දුවේ පුතේ මොකද්ද? ඔව් ආවෙමි කියන පිළිතුර. පිළිතුර. අපි යමු අපේ පස්වෙනි ප්‍රශ්නයට. බටහිර යන්නට විරුද්ධාර්ථය දෙන පදය ඡේදයෙන් තෝරා ලියන්න. ඔබට මතක ඇති දුවේ පුතේ ඡේදයේ ආරම්භයේම වචනය තිබ්බා. මොකද්ද බටහිර කියනකට විරුද්ධාර්ථය දෙන පදය? ඔව් නැගෙනහිර. නැගෙනහිර කියන පිළිතුර මෙන්න මෙහෙම ලියවී තියෙනවා. අපි බලමු දුවේ පුතේ 6 වෙනි ප්‍රශ්නය. ඡේදයේ සඳහන් උපමාව ලියන්න. සාමාන්‍යයෙන් මේ වගේ ප්‍රශ්නයක 6 වෙනි ප්‍රශ්නය හැමදාම උපමාවක් විදිහට තමයි අපිට ලැබිලා තියෙන්නේ. අපිට ඉතින් අනුමාන කරන්න පුළුවන් මේ වගේ ප්‍රශ්නයක් අපිට මෙවර විභාගයේදීත් ලැබෙයි කියලා. අපි කොහොමද පුතේ උපමාවක් හඳුනගන්නේ? උපමාවක් හඳුනා ගන්න නම් උපමාවාචී නිපාත පද ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. වගේ, සේ, මෙන්, පරිද්දෙන්, ලෙසින් ඔන්න ඔය වගේ වචන තියෙනවා නම් පුතේ එතන උපමාවක් අඩංගු වෙනවා. අපිට මේ ඡේදෙත් ඒ වගේ තැනක් හම්බ වුණා. අපි බලමු කොතනද කියලා. වතු සුදු ගස මලින් පිරී ඇත්තේ සුදු මල් වට්ටියක් ලෙසිනි. එහෙනම් උපමාව තමයි පුතේ සුදු මල් වට්ටියක් ලෙසිනි. එහෙනම් අපි මෙතන ලිවිය යුතුයි මෙන්න මේ විදිහට පිළිතුර සුදු මල් වට්ටියක් ලෙසිනි කියලා. ඔන්න දුවේ පුතේ ප්‍රශ්න 6කට අපි පිළිතුරු සැපයුවා. පසුගිය ප්‍රශ්න පත්‍ර දිහා බැලුවහම දුවේ පුතේ අපිට අවබෝධ වෙනවා බොහෝ දුරට ඡේදයක් හෝ පද්‍ය පන්තියක් ඇසුරෙන් ප්‍රශ්න 6ක් තමයි අපෙන් අහලා තියෙන්නේ. හැබැයි දුවේ පුතේ මේ ප්‍රශ්නය ඉතා පහසු වුණත් පසුගිය විභාගවලදී ඒ තරම් ලකුණු ගත්ත බවක් පේන්න තියෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි ඔබ කලබල වීම සහ උපදෙස් හොඳින් පිළිනොපැදීම. ඒ වගේම තමයි ඡේදය හොඳින් කියවන්න ඕනේ. ඡේදයේ තියෙන වචන ඒ ආකාරයෙන්ම ලිවිය යුතුයි. සහ ඡේදයේ තියෙන අකුරුත් ඉතා සැලකිල්ලෙන් ලිවිය යුතුයි. අක්ෂර වින්‍යාසය අත් අකුරු වල හැඩ හොඳින් ඔබ අවබෝධ කරගෙන සිටිය යුතුයි. මම හිතනවා දුවේ පුතේ ඔබට මේ පිළිබඳ අවබෝධයක් හොඳින් ලැබෙන්න ඇති කියලා. මෙන්න මම නැවතත් ඡේදය සමග ප්‍රශ්න 6ම ඔබට ඉදිරිපත් කළා පිළිතුරු බලා ගන්න පහසු වෙන්න. එහෙනම් දුවේ පුතේ අද දවසේ මම තෝරගත්ත මේ මාතෘකාව පිළිබඳව ඔබට හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති කියලා මම හිතනවා. තවත් දවසක මේ වගේම අවබෝධයේ ප්‍රශ්නයක් සඳහා පිළිතුරු ලියන ආකාරයෙන් ඔබ හමු වෙන්නත් මම සූදානමින් ඉන්නවා. එහෙනම් දුවේ පුතේ එතෙක් ඔබට ආයුබෝවන්.